13 වෙනි පාඩම තියෙන්නේ 13 පාඩම. හරි ඒකේ තියෙනවා අතෝ ජුප්පුන් ගුරයිදේ ඔවාරි සෝදෙස්. අතෝ ජුප්පුන් ගුරයිදේ ඔවාරි සෝදෙස් කියලා උතන කියන්නේ තව විනාඩි 10කින් විතර මේ ඉවර වෙයි වගේ. තව විනාඩි 10කින් විතර ඉවර වෙයි වගේ. මොන හරි වැඩක් කර කර ඉද්දි අපි කියන්නේ තව විනාඩි 5කින් වගේ ඉවර වෙයි. අන්න එහෙම කියනවානේ. අන්න ඒක තමයි උතන තියෙන්නේ. විනාඩි 10කින් විතර ඉවර වෙයි වගේ. හරි ඒකේ පළවෙනි කොටස තියෙනවා පසොකොන්ගා උගොකොනයින් දෙස්කා. පසොකොන් කියන්නේ මේ පරිගණකය කම්පියුටර් එක උගොක නයින් දෙස්කා. ඒ කියන්නේ ක්‍රියා කරන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ වැඩ කරන්නේ නැහැ කියලා කියන්නේ නේ. පරිගණකේ වැඩ කරන්නේ. හරි උතන පල්ලෙහැ කරන්න තියෙන්නේ මේ ඔය රැකියා ස්ථානයේදී යම්කිසි ගැටලුවක් ඇති වෙනවා. අන්න ඒ ගැටලුව මොකක්ද කියන එක ඔය ABCD වලින් තෝරන්න ඕනේ. කොමත්ත කොතෝ කියලා කියන්නේ එයා ඒ අපහසුතාවයට පත් වෙන හේතුව. ඒ කියන්නේ ආට සිදුවන ගැටලුව මොකක්ද කියන එක ඔය ටිකෙන් තෝරන්න තියෙන්නේ. දෙවෙනි එක කරන්න තියෙන්නේ ඊට පස්සේ යාට දෙන උපදෙස් මොකක්ද? දොන්න ශිජි උපදෙස් මොකක්ද? ඒ සම්බන්ධයෙන් දෙන උපදෙස් මොකක්ද කියන එක ඔය ආ ඒ කියන සෙට් එකෙන් සම්පූර්ණ කරන්න තියෙන්නේ. හරි මෙතන ඒ වල තියෙනවා බලන්න දෙන්කිගා සුකනයි. ඒ කියන්නේ අර බල්බය පත්තු වෙන්නේ නැහැ කියලා කියන්නේ. බල්බේ පත්තු වෙන්නේ නැහැ. ඊට පස්සේ තියෙනවා හෙන්න ඔතොග සුරු. හෙන්න ඔතෝ කියලා කියන්නේ අමුතු සද්දයක්. අමුතු සද්දයක් එනවා කියන එක තමයි උතන තියෙන්නේ B එකේ. උගොකනයි කියලා කියන්නේ වැඩ කරන්නේ නැහැ. ක්‍රියා කරන්නේ නැහැ කියලා කියන්නේ. ඊට පස්සේ තියෙනවා තොයිරෙත්තු පේපාගා නකුනරු. නක්කුනත්තනේ. ඒ කියන්නේ ටොයිලට් පේපර්ස් ඉවර වෙලා කියන එක. ඉවර වෙලා. හරි ওই ටික එතන සම්පූර්ණ කරන්න තියෙනවා. දෙවෙනි එකේ බලන්න තියෙනවා පළවෙනි එක ගියෝෂානි දෙන්ව සුරු. ඔතන ඔය ගියෝෂා කියලා කියන්නේ ඒක දැන් මොන හරි නම් එතන ඒක අර කියන්නේ ඒක ගත්තු තැනනේ. ඒක හදාගන්න වෙලෙන්දා ඉන්නේ. අන්න එයා ගියෝෂා කියලා කියන්නේ එයාට දෙන්ව සුරු කෝල් කරන්න කියලා කියනවා. දැන් මොන හරි දෙයක් දැන් මෙතන මේ කොටසේ තියෙන්නේ යාට ඇති වෙන ගැටලුව ඊට පස්සේ දෙවෙනි එකේ තෝරන්න තියෙන්නේ ඒවට ගන්න ඕනේ උපදෙස් පිළියම මොකක්ද කියන එක කියනවා ඒක තෝරන්න තියෙනවා. ඒතකොට පළවෙනි එක තියෙනවා මේ ගියෝෂට කෝල් කරන එක. දෙවෙනි එක තියෙන්නේ සයිකිදෝ සුරු. ඔතන ඔය සයිකිදෝ සුරු කියලා කියන්නේ අර අපි ඕෆ් කරලා ඔන් කරන්නේ රීස්ටාර්ට් කරන්නේ අන්න ඒක. ඊට පස්සේ තියෙන්නේ කන්ඩි චිත්සුනී රෙන්රකු සුරු. ඒ කියන්නේ අර පාලක මැදිරියට නැත්තම් කළමනාකරන කාර්යාලයට රෙන්රකු සුරු. එයාලව සම්බන්ධ කරගන්න කියන එක. ඊට පස්සේ තියෙනවා සෝකෝ කරා තොත්තේ කුරු. සෝකෝ කියලා කියන්නේ ගබඩාවේ කරා ඉඳන් අරගෙන එන්න කියලා කියනවා. ගබඩාවේ ඉඳන් අරන් එන්න කියලා කියනවා. හරි. පළවෙනි එක දාන්නද? හරි. පළවෙනි එක හොඳට අහන් ඉන්න. හරි. මොකද්ද මේ කියන්නේ කියන එක? 1、トイレットペーパーがなくなったんですが。あ、そう？じゃあ、倉庫にあるから、取ってきてくれる？ එතන කියනවා තොයිරොත්තු පේපාගා නකුනොත්තන් දෙස්කා. මේ ටොයිලට් පේපර්ස් ඉවරයි කියලා තමයි එතන කියන්නේ ඉවරයි කියන එක. සෝ එහෙමද? ජා එහෙනම් චෝකොනි අරු කරා තොත්තේ කිතේ කුරේරු. එහෙනම්
සෝකොනි අරු කරා ගබඩාවේ තියෙනවා එතන ඉඳන් අරගෙන එන්න කියලා කියනවා. ගබඩාවේ ඒවා තියෙනවා. ඒකෙන් අරන් එන්න කියලා කියනවා ගිහිල්ලා. හරි. එතකොට මේ පළවෙනි තැනට මොකක්ද දෙන්නේ? D එකනේ. D එක එන්න ඕනේ. දෙවෙනි එකට එන්න ඕනේ අර මේ සෝකෝ එකෙන් අරගෙන එන්නයි කියලා කිව්වේ ඒක. හරි. ඊළඟ එක. මේවා ලේසි ඉක්මනට කරමු. 2、すみません。コーヒーマシーンから変な音がするんですが。本当？じゃあ、業者に電話してくれる？すみません。コーヒーマシンから変な音がするんですが. සමා වෙන්න මේ මැෂින් එකෙන් කෝපි මැෂින් එකෙන් හෙන්න ඔතෝ අමුතු සද්දයක් එනවා කියලා කියනවා. හොන්තෝ ඇත්තද? ජා ගියෝෂනි දෙන්නවා ශිතේ කුරේරු. එහෙනම් අර ගියෝෂට කතා කරන්න කියලා කියනවා. හරි. එතකොට දෙවෙනි එකට එන්න ඕනේ මේ පළවෙනි එකට මෙතන එන්න ඕනේ මොකද්ද? පළවෙනි ප්‍රශ්නෙට B B නේ. දෙවෙනි එකට එන්න ඕනේ අර ගියෝෂටේ අදාළ වෙලෙන්දට ඒක ගත්ත තැන එක්කෙනාට කෝල් කරන්න කියන එක. හරි ඊළඟ එක 3、パソコンが動かないんですが。とりあえず、再起動してみて。පසකොන්ග උගුකු නයින් දෙස්කා. කම්පියුටර් එක වැඩ කරන්නේ නැහැ. එහෙනම් තොරි Please. අයේසු ඔතන ඔය මේ තොරි අයසු කියලා කියන්නේ අර දැනට. කියන්නේ දැනට ඉස්සර වෙලාම සයිකිදෝ ශිතේ මිතේ දැනට එහෙනම් මේ ඕෆ් කරලා ඔන් කරලා බලන්න. ඒ කියන්නේ රීස්ටාර්ට් කරලා බලන්න කියලා තමයි කියන්නේ එතන. හරි මොකක්ද දෙන්නේ? C පළවෙනි එකට C ඊනේ. ඊට පස්සේ එකට අර මේ රීස්ටාර්ට් කරන එක එන්න ඕනේ. හරි ඊළඟ එක 4、すみません。会議室の電気がつかないんですが。じゃあ、管理室に連絡してください。එතන කියන්නේ කයිගි ශිත්සුන දෙංකිගා තුකනයින් දෙස්කා. කයිගි ශිත්සු මේ සම්මන්ත්‍රණ කාමරයේ තියෙන අර විදුලිය නැත්තම් බල්බ් එක වැඩ කරන්නේ නැහැ දැල් වෙන්නේ නැහැ කියලා කියනවා. ජා එහෙනම් කන්නි ශිත්සුනි රෙන්ඩක්කු ශිත්තේ කුදසායි. අර කළමනාකරන කාර්යාලය හා සම්බන්ධ කරගන්න කියලා කියනවා. එයාලව සම්බන්ධ කරගෙන ඒක निराකරණය කරගන්න කියලා කියනවා. හරි මොකක්ද වෙන්නේ? ඒ නේද? ඒක එන්න ඕනේ. දෙවෙනි එකට එන්න ඕනේ එතකොට අර මේ trend condition ඌ එකනේ. ඌ එක එන්න ඕන. කන්ඩිෂිත්තුනි රෙන්ඩක්කු සුරු. හරි ඊළඟ එකට යමු. දොනොගුරයි කකරි සෝදෙස්කා. ඒ කියන්නේ මොකද්ද? කොපමණ කොච්චර කාලයක් කාලයක් ගත වෙලා වගේද? කොච්චර කාලයක් ගත වෙයි වගේද? අන්න ඒ වගේ අදහසක් තියෙන එතන. කකරිමස් කියන එක දන්නවනේ. ගත වෙනවා කියන එකනේ. දොනගුරයි කකරි සෝදෙස්කා. කොච්චර කාලයක් ගත වෙයි වගේද? පල්ලෙහ කරන්න තියෙන්නේ මේ ශිගුතු වැඩ කරන ස්ථානයේ ඉන්න ප්‍රධානියා කතා කරනවා මොකක් හරි ඔය වැඩක් කරන්න කියලා කියනවා. එයාට ඒ රැකියාව ඒ කරන වැඩේ කොහොමද කියන එක තමයි ශිගුතුව දෝදෙස්කා. රැකියාව කොහොමද කියන එක අපි මේ පළවෙනි එකේ මෙතන සම්පූර්ණ කරන්න ඕනේ. ඒ කියන්නේ ABCD කියන හතරෙන් තෝරලා දාන්න තියෙන්නේ. පළවෙනි එක තියෙන්නේ මොකද්ද? යරි කතාගා වකරි මසෙන්. යරි කතා
ඒ කියන්නේ අර කරන විදිහනේ යරි කතා කරන විදිහ එයාට දන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. ඒක එකක්. ඊට පස්සේ B තියෙනවා දයිජෝබු දෙසේ කියන්නේ ප්‍රශ්නයක් නැහැ කියන එකනේ. අවුලක් නැහැ. ඊළඟ එක මොකද්ද තියෙන්නේ? මෝ ඔවරි මස්තා. මෝ ඔවරි මස්තා කියන්නේ දැනටමත් කරලා ඉවරයිනේ. දැනටමත් ඉවරයි. වැඩ අවසන්. දැනටමත් වැඩ අවසන්. ඊළඟ එක තියෙනවා මෝ සුගු ඔවරි මස්. ඒ කියන්නේ තව ටිකෙන් ඉවර වෙනවානේ. තව ටිකෙන් ඉවර වෙනවා. අන්න ඒ වගේ අදහසක් තියෙන එතන. එතකොට ඔඩියෝ එක අහලා මේ ටික සම්පූර්ණ කරන්න තියෙන්නේ. පළවෙනි එක දාන්නම්. 1、どう？大丈夫？はい、大丈夫です。そう。わからないことある？いえ、ありません。 එතනට මොකක්ද දෙන්න ඕනේ? ඒවා ලේසි හින්දා මම වැඩි පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඔයාලා කියන්න මොකක්ද දෙන්න ඕනේ කියන එක. B ඔව් B එන්න ඕනනේ. එයාට දයිජෝබුද කියලා අහුව ප්‍රශ්නයක් නැද්ද අවුලක් නැද්ද කියලා ඇහුවා. දයිජෝබුදස් කියලා කිව්වේ. වකරණයි කොතු අරු තේරෙන්නේ නැති දන්නේ නැති මොන හරි තියනවද? ඊ අරිමසින් නැහැ කියලා කියනවනේ. එතකොට එන්න ඕනේ දයිජෝබු දෙස් කියන එක. හරි ඊළඟ එක 2、どうですか？すみません。はい。このやり方がよくわからないんですが。ああ、これはですね。ඒකේ කියනවා යා මේ කොනු යරිකතාගා යොකු වකරනයින් දෙස්ගා මේක කරන විදිහ යොකු වකරනයින් දෙස්ගා කියන්නේ ගොඩක් නැත්තම් මුකුත්ම තේරෙන්නේ නැහැ කියලා කියන්නේ මේක කරන විදිය මුකුත්ම තේරෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ එතකොට මොකක්ද එන්න ඕනේ ඒකනේ මේව නම් ලේසි මේ මොන්ඩිසෝරි ළමයිට වගේ නිකන් හරි ඊළඟ එක 3、もう終わりましたか？あ、まだです。どのぐらいかかりそうですか？あと10分ぐらいで終わりそうです。 ඒකේ අහන්නේ මෝ වරිමස්ටකා දැනටමත් ඉවරයිද ඉවරද වැඩේ ආමාදාදෙස් තවම නැහැ කියලා තමයි එතන කියන්නේ දොනගුරයි කකරිසෝ දෙස්කා කොච්චර වෙලාවක් යයිද කොච්චර වෙලාවක් ගත වෙයිද අතෝ ජුප්පුන් ගුරයිදේ ඔවරිසෝ දෙස් තව විනාඩි 10කින් වගේ ඉවර වෙයි වගේ හරි මොකක්ද එන්නේ B D D නේද මෝත් සුගු වරිමස් කියලා කියන්නේ තව ටිකෙන් ඉවර වෙනවා කියන අදහස. එතකොට අතන කිව්වේ විනාඩි 10කින් වගේ ඉවර වෙයි කියලා කියන්නේ තව චුට්ටෙන් ඉවර වෙනවා කියන එකනේ. එතකොට D එක එන්න ඕන. හරි ඊළඟ එක 4、できた？はい、終わりました。お、早いね。これでいいですか？うん。オッケー。お疲れ様。එතන දෙකිතා කියලා අහන්නේ ඉවරයිද? හයි ඔව් වරිමස්තා ඉවරයි. 6යිනේ ඉක්මනින් ඉවර කරලානේ කියලා තමයි එතන කියන්නේ. කොරේද ඊදෙස්කා ඊට පස්සේ අහනවා මේක මේ හරිද? මේක හරිද? ඕකේ ඔත්සුකාරි සමා. ඕකේ. ඔයාගේ මහන්සියට ස්තුතියි කියලා කියනවා. මොකක්ද එන්නේ? මෝ වරිමස්තා කියන එක තමයි එන්න ඕනේ. කියන්නේ එයා දැනටමත් ඒක ඉවරයි. නේ ඔව් C එක තමයි එතනට එන්නේ. හරි ඉස්සරහට යමු.
හරි. තුන්වෙනි කොටස තියෙන්නේ මොකක්ද තියෙන්නේ? කොපි කීනෝ tsukai kata o oshiete moraimasen ka? ඒ කියන්නේ කොපි කියලා කියන්නේ කොපි ගහන මැෂින් එකනේ. ඒක tsukai kata පාවිච්චි කරන විදිහ ආකාරය oshiete moraimasen ka කියලා දෙන්න පුළුවන්ද? කොපි මැෂින් එක ඔතන කොපි කියලා කියන්නේ මේ කොපි ඒ කියන්නේ අර ෆොටෝ කොපි තියෙන ෆොටෝ කොපි ගහන මැෂින් එක පාවිච්චි කරන විදිහ කියලා දෙන්න පුළුවන්ද කියන එක තමයි ඔතන තේරුම. හරි මේ පල්ලෙහෙන් අපිට කරන්න තියෙන්නේ මේ කෝසන්ට ෆොටෝ කොපි මැෂින් එක පාවිච්චි කරන විදිහ ඕමොරිසන් කියලා දෙමින් තමයි ඉන්නේ. හරිද? එතකොට ඔතන ඔය ABC කියලා තුනක් තියෙනවනේ. ඒක කරන්න ඕනේ පිළිවෙල ජුන්බන් ජුන්බන්නින් නරබෙමෂෝ. ඒ කියන්නේ ඒකේ පිළිවෙල අපිට පෙළගස්සන්න කියලා කියනවා. ඉස්සෙල්ලාම Aද Bද Cද කියන එක පෙළගස්සන්න කියනවා අදාළ ඔඩියෝ එක අහලා. මේක තමයි ඩයලොග් එක. ඊට පස්සේ මේ මෙතන මේ චූයි කියලා තියෙන්නේ අවධානය දෙන්න ඕනේ අන්තිමටම කියනවා උතන අවසානයේ අවවාදයක් දෙනවා මෙන්න මෙහෙම කරන්න එපා අරකයි මේකයි කියලා. අන්න ඒක ලියන්න ඕනේ උතනින්. චූයි එක කියන්නේ අවධානය යොමු කළ යුතු කාරණාවක් කියනවා. මේක උතන ලියන්න ඕනේ. හරි. එතකොට මේ මෙතන නිකන් මේ ඒ වලින් ඔයාලට තේරෙනවනේ මේ බටන්ස් ටිකනේ තියෙන්නේ නේද? B මොකක්ද තියෙන්නේ? ස්ටාර්ටෝනේ. ස්ටාර්ටෝ කියන්නේ ස්ටාර්ට් බටන් එක. B වල තියෙන්නේ. අපි C වල තියෙන්නේ මොකක්ද කියන එක ඊට පස්සේ කතා කරද්දි තේරෙයි. ඔතන නම් තියෙන ඔය ඒක කතා කරද්දි තේරෙයි. හරි. අපි ඒක අහමු නේද? ඉස්සෙල්ලාම අහමු.すみません。コピー機の使い方を教えてもらえませんか？いいですよ。使ったことないですか？はい、ないです。そうですか。じゃあ、説明しますね。ここに原稿をセットして、それから枚数を数字で入れて、それからこのスタートボタンを押すと、コピーが始まります。はい、わかりました。両面コピーしたいときはどうすればいいですか？原稿が片面の時はこのボタン。原稿も両面の時はこのボタンを押します。はい、わかりました。あと、カラーコピーはできますか？カラーコピー？このボタンを押すとカラーになりますよ。このボタンですね。でも、カラーコピーは高いから、できるだけ白黒にしてください。わかりました。ありがとうございます。හරි. බලන්න කිව්ව පිළිවෙල තේරුණා නම් අර ABCD වලින් කියන්න. C එකයි A එකයි B එකයි. තව අදහස් තියෙනවද? පළවෙනි එකට C, දෙවෙනි එකට A, තුන්වෙනි එකට B. හරි. ඒකමයි තියෙන්නේ නේ. තව තියෙනවද? හරි. තව නෑ වගේනේ. හරි අපි බලමු. මෙතන මේ කෝසන් කියනවා සුමිමසෙන් කොපි කීන චුකයි කතා ඔෂීතේ මොරයිමසෙන් කා. සමාවෙන්න ෆොටෝකොපි මැෂින් එක පාවිච්චි කරන විදිහ කියලා දෙන්න පුළුවන්ද කියලා තමයි අහන්නේ. ඊ දෙසියෝ චුකත්ත කොතෝ නයි දෙස්කා? පුළුවන්. කලින් පාවිච්චි කරලා නැද්ද කියලා තමයි එතන අහන්නේ.
එතන නැද්ද කියලා අහද්දී හයි නයි දෙස්. එතන දැන් අර නැද්ද කියලා අහද්දී එතන හයි කියලා කියන්නේ නැහැ කියන එක නේද? ඕක අපිට ඉස්සරහට ඉගෙන ගන්න තියෙනවා. ඒකයි මං අහන්නේ දැන්. සුකත්තකොත නයි දෙස්කා. කලින් පාවිච්චි කළා නැද්ද කියලා අහද්දී අරේ උත්තරේ දෙනවා හයි. එතන අදහස් වෙන්නේ කලින් පාවිච්චි කරලා නැහැ කියන එක නේ. හයි කියලා කියන්නේ නෑ කියන එක වගේ. හයි නයි දෙස්. නැහැ. ඔව් නැහැ කියන්න වගේ තමයි එතන අදහස ඈ. නයි දෙස් කියලා හයි කියලා කියන්නේ ඔව් කියන එකම නෙමෙයි එතන අර පාවිච්චි කරලා නැහැ කියන අර්ථය තමයි එතනින් කියවෙන්නේ. හයි කියලා කිව්වට. ඊට පස්සේ කියනවා සෝ දෙස් කා ජා සෙත්සුමේ ශිමස්නේ. එහෙමද? එහෙනම් මම මේක පැහැදිලි කරන්නම් කියලා කියනවා. සෙත්සුමේ ශිමස් කියන්නේ පැහැදිලි කරනවා. එතන තියෙනවා කොකොනි ගෙන්කෝ ඔ සෙත්තෝ ශිතේ සොරෙකාරා මයිසු ඔ සූජිතේ ඉරෙතේ. සොරෙකාරා කොනෝ ස්තාතෝ බතන් ඔ ඔසුතෝ කොපීග හජි මරිමස්. දැක්කද එන්නේ එතනින් තමයි එතන ඒ සෙට් එකම කියවෙනවා. අර පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන ටික එතනින් කියවෙනවා. බලන්න එතන කොකොනි ගෙන්කෝ ඔ සෙත්තෝ ශිතේ. මෙතන ඔතන ඔය ගෙන්කෝ කියලා කියන්නේ අර පිටපත් ක්‍රමය කියන්න වගේ. ඒ පිටපත් කරන එක සෙත්තෝ ශිතේ. සෙට් කරලා සොරෙකරා ඊට පස්සේ මයිසූ සූජිතේ ඉරෙතේ. මයිසූ කියලා කියන්නේ මොකද්ද? කොපි ගණන. ඒ කියන්නේ පිටපත් ගණන සූජිතේ ඉරෙතේ. ඉලක්කමෙන් ඇතුළත් කරලා ඊට පස්සේ ආයෙ සොරෙකරා. ඊට පස්සේ කොනෝ ස්තාතෝ බතොන්නෝ සුතෝ. මේ ස්ටාර්ට් බටන් එක ඔබලා කොපී ගා හජිමරිමස්. කොපීස් ගහන එක පටන් ගන්නවා කියලා කියනවා. හරි. දැක්කා නේද? එතන පිළිවෙල තියෙනවා මේ තියෙන්නේ. එතකොට ඔය ගෙන්ගෝ ඔ සෙත්තෝ ශිතේ කියන එකට තමයි C එක එන්නේ. ඊට පස්සේ මයිසු ඔ සූජිතේ ඉරෙතේ. ඒ කියන්නේ පිටපත් ගණන ඉලක්කමෙන් ඇතුළත් කරනවා කියන එක තමයි A. අර කීබෝඩ් එකෙන් ඉලක්කම් ටික ගහනවානේ. ඊට පස්සේ කියනවා අය කොන ස්ථාතු බතොන්නෝ සුතෝ. මේ ස්ටාර්ට් බටන් එක ඔබ එබුවට පස්සේ තමයි කොපි කරන්න පටන් ගන්න කියලා කියනවා. එතකොට අන්තිමට එන්න ඕනේ B. ඉස්සල්ලාම එන්න ඕනේ C, ඊළඟට A, ඊළඟට B. හරි. ඒ ටික හරි. මෙයා කියනවා හයි වකරිමස්තා. හරි. තේරුණා. රියෝමෙන් කොපි ಶಿತಾಯಿ ತೊಕ್ಕಿವಾ ದೋಸುವೆಬ ಈ දෙස්කා. රියෝමෙන් කොපි ಶಿತಾಯಿ ತೊಕ್ಕಿවා දෝසුරෙබ ಈ දෙස්කා. රියෝමෙන් කියලා කියන්නේ උතන පැති දෙකමනේ. පැති දෙකම කොපි කරගන්න ඕනේ වුණ වෙලාවට කොහොම කරොත් හොඳයිද? කොයි විදිහට කරොත් හොඳයිද? දෝසුරෙබ ಈ දෙස්කා. කොහොම කරොත් හොඳයිද කියන එක අහනවා. ඊට පස්සේ ඕමරුසන් කියන්නේ මොනවද? ගෙන්කෝගා කතමෙන්නෝ තොකිවා කොනොබොතන්. අර පිටපතේ ඔතන කතමෙන් කියලා කියන්නේ මේ එක පැත්තක්. එක පැත්තක් කරගන්න ඕනේ වුණාම කොනොබොතන්. මේ බටන් එක කියලා පෙන්නනවා. ඊට පස්සේ ගෙන්කෝමෝ ඒ මුල් පිටපතේම රියෝමෙන්න තොකිවා පැති දෙකම කොපි කරගන්න අවශ්‍ය වුණාම කොනොබොතොන්නෝ ශිමස් මේ බටන් එක ඔබන්න කියලා කියනවා. හරි. හයි වකරිමස්තා. අතෝ තව කරා කොපීව දෙකිමස්කා කලර් කොපි ගන්න පුළුවන්ද? ඊට පස්සේ ඕමොරි කියනවා කරා කොපි කොනොබොතන්නෝ ඔසුතෝ මේ බටන් එක එබුවහම කරානි නරිමස් කලර් කොපි ගන්න පුළුවන්.
කලර් වෙනවා කියලා කියනවා. ඊට පස්සේ කෝසන් අහනවා කොන බොතන් දෙස්නේ. යා ඒක නිකන් අර කන්ෆර්ම් කරගන්න මෙන්න මේකනේ කියලා. හරි. දෙමු. නමුත් කරා කොපීවා තකයි කරා කලර් කොපී මිල අධික හින්දා දෙකිරුදකේ ශිරොකුරුනි ශිතේ කුදසායි පුළුවන් තරම්ම දෙකිරුදකේ පුළුවන් තරම්ම මේ කළු සුදු වලින් කරන්න කියලා කියනවා. වකරිමස්තා අරියතෝ ගොසයිමස්. හරි ඒ ටික පැහැදිලිනේ. මේකට මොකක්ද එන්න ඕනේ? මොනා කරන්න කියලාද අවවාදයක් දුන්නේ? දෙකිරුදක්කේ ශිරකුරුනි චිතේ උදෙසා. අන්න හරි. දෙකිරුදකේ ශිරොකුරුනි ශිතේ කුදසායි පුළුවන් තරම්ම කළු සුදු පාවිච්චි කරන්න කිව්වා. හේතුව කරා කොපීවා තකයි දෙස් කරානේ කලර් කොපි වල මිල අධික හින්දා. ඒක තමයි එතනට එන්නේ. හරි ඒක හරිද? ඉස්සරහට යන්න. හරි කවුරු හරි කියන්නේ ඒක හරිද? ඔයාලට තේරෙනවද? හරි සෙන්සි. හරි සර්. හරිනේ. මෙතන මොකද්ද තියෙන්නේ මේ කයිගිනෝ ජුන්බිවා දෝෂිමස්කා කයිගි කියලා කියන්නේ මේ මීටින් එකනේ. රැස්වීම මීටින් එකක් කියලා ගන්න පුළුවන්. කයිගිනෝ ජුන්බි මේ මීටින් එකේ සූදානම දෝෂිමස්කා. කියන්නේ ඒ සූදානමට මොකද කරන්නේ කියන වගේ අදහසක් තමයි තියෙන්නේ. කියන්නේ මීටින් එකේ සූදානම කොහොමද කියලා අහන්නේ. අන්න එහෙම අදහසක් තියෙන එතන. මෙතන කරන්න තියෙන්නේ පල්ලෙහින් මේ අදාළ ද්‍රව්‍යයක් තියෙනවා. අන්න ඒ ද්‍රව්‍ය මේ කබඩ් එකේ කොහෙන්ද තියන්න ඕනේ කියන එක අපි මාක් කරන්න ඕනේ. තර ලකුණක් හරි දාලා මාක් කරන්න ඕනේ. හරිද? දැන් ඔඩියෝ එක ඇහුවට පස්සේ ඔයාලට තේරෙනවා මේක කොහෙද තියන්න කියන්නේ කියන එක. මේක ඇතුලේ තියෙන දේක් එළියට අරගෙන නැති කබඩ් එකේ ඒක තියන්න ඕනේ කොහෙන්ද කියන එක ඒකේ පැහැදිලි කරනවා. එතනින් අපිට ස්ටාර් එකක් මොකක් හරි ලකුණක් දාලා මාක් කරන්න තියෙන්නේ. පළවෙනි එකේ එක. මෙතන තියෙන්නේ ටේබල් එකක් ටේබල් පෙළ ගස්වන විදිහක් ගැන. හරිද? ඔය ඉරිගුච්චි කියලා තියෙන ඇතුළත් වෙන ස්ථානයනේ. ඇතුළත් වෙන දොරටුව ඇතුළත් වෙන තැන. ඊට පස්සේ මයි කියලා එහායින් තියෙනවා. ඒ කියන්නේ ඔයාලට අඳුර ගන්න පුළුවන් විදිහට. ඒ කියන්නේ ඉදිරිපස කියන්න වගේ. උශිර කියන්නේ පිටුපස කියන්න වගේ. එතකොට මේකේ කියවෙනවා අදාළ ඔය මේස පෙළ ගස්වන්න ඕනේවා කොහොමද කියන්නේ කියන එක. එතකොට මේකේ ඒ ටික අඳින්න තියෙන්නේ. හරි. ඉස්සෙල්ලාම අපි අර පළවෙනි එක හමු කබඩ් එකේ එක කොහෙද තියන්න ඕනේ කියන එක. හරි 13 20 නේ. この資料、どうしますか？キャビネットに戻しといて。キャビネットのどこですか？上の右の扉を開けて、棚の一番下。わかりました。右の一番下ですね。හරි කොයි හරියද කියලා කියන්න බලන්න තේරුණා නා. අන්තිමට ඒක නිකන් අර කෙටි කරලත් එයා දෙස්නේ වලින් අහනවත් එක්ක එතකොට කොහෙද තියන්න ඕනේ මේ ද්‍රව්‍ය ශිරියෝ එක. 右の一番下。 මිගිනෝ ඉතිබන් සිතා. ඒ කියන්නේ දකුණු පැත්තේ යට. දකුණු පැත්තේ එකේ යටමනේ. යට කියලා කිව්වහම ස්ථාන කීයක් වුණත් අපිට හිතා ගන්න බෑනේ. ඉචිබන් සිතා කිව්වහම යටම කියන අදහස තමයි එන්නේ. ඉචිබන් සිතා කිව්වහම පහළම නැත්තම් යටම කියන එක. එතකොට කොහෙද තියෙවෙන්න ඕනේ? මෙන්න මෙතන නේද? මේකේ. ඒකේ නේද තියෙවෙන්න ඕනේ පහළම එක කිව්වහම. දකුණු පැත්තේ පහළම එක කිව්වහම ඔන්න ඔය කෑල්ලේ තමයි ඔය අදාළ ද්‍රව්‍ය තියන්න ඕනේ.
හරි ඒක ටිකක් බලමු. කොනෝ ශිරියෝ දෝෂිමස්කා. මේ ද්‍රව්‍යයට මොකද කරන්නේ? කැබිනට්තුනේ මුදුෂි තොයිතේ. ඒ කියන්නේ කැබිනට් එකට ආපහු දාන්න කියලා කියනවා. කැබිනට් එකට ඔය මොදොසු කියලා මොදොසු කියලා කියන්නේ අර නැවත ඒ ස්ථානයට දානවා කියන්නේ. ඒ තිබ්බ තැනටම දාන්න කියලා කියන්නේ නේ. අන්න ඒක. රිටර්න්. හරි. ඊට පස්සේ කියනවා කැබිනට්තුන දොකො දෙස්කා? කැබිනට් එකේ කොහෙද දාන්න ඕන? ඊට පස්සේ තමයි කියන්නේ උයනෝ මිගිනෝ දොබිරා ඕ අකෙතේ. ඒ කියන්නේ ඉහළ දකුණු දොර අකෙතේ ඇරලා තනනු ඉචිබන් චිතා රාකයේ පහළම කියලා කියනවා. වකරිමස්තා මිගිනෝ ඉචිබන් චිතා දෙස්නේ දකුණේ පහළමනේ කියලා කියනවා. එතකොට එන්න ඕනේ මෙන්න මේ හරිය. ඔය මම ලකුණු කරලා තියෙන අන්න ඒ හරිය තමයි ඒ අදාළ ද්‍රව්‍ය දාන්න ඕනේ. සෙන්සේ ඔව්. ඉචිබන් කියවම පහළම තියෙන එකද නැත්නම් අර පළවෙනි එක කියන වගේද තේරුම? නෑ ඉචිබන් කිව්වහම ඔතන පහළම කියන අදහස නෑ ඉචිබන් කියද්දි අර නිකන් අපි කියනනේ වැඩියෙන්ම වැඩිපුරම කියන අදහසනේ තනියෙන් ගත්තාම තියෙන. දැන් මෙතන කියන්නේ ඉචිබන් සිතනේ. ඒ කියන්නේ පහළම කියන එක පහළම. දැන් තට්ටු මේකේ 3ක් තියෙනවා නම් ඉචිබන් චිතා පහළම තැනින් තමයි දාන්න කියන්නේ. හරි තේරුණාද ඒක? ඔව් සෙන්සේ. ඔව් සෙන්සේ. හරි දැන් මේක තියෙන්නේ 13:21. හරි. テーブルはどうやって並べますか？丸いテーブルを9個出して、3つずつ3列に並べてください。横に3つ並べて3列ですね。そうです。で、後ろにスペースを空けてください。あと、入り口の横。入って左に四角い長いテーブルを1つ置いてください。はい。 හරි. ඒක තේරුණාද? ඒක තේරුණාද? හරි සෙන්සි ඒක ආපහු බලන්න. දාන්න බැරිද ඒක? ආපහු දාන්න. සද්දෙ මදිද? නෑ සද්ද ඇති සෙන්සි තා පාරක් テーブル දාන්න. はどうやって並べますか？丸いテーブルを9個出して、3つずつ3列に並べてください。横に3つ並べて3列ですね。そうです。で、後ろにスペースを空けてください。あと、入り口の横。入って左に四角い長いテーブルを1つ置いてください。はい。 ඔය විදිහට තමයි ලිස්ටිං එන්නේ. හරි ඒක බලන්න. හරි තේරුණා නම් කියන්න බලන්න ඔතන මේ කොහොමද සිද්ධ වෙන්න ඕනි කියලා. ඔතන ටේබල් වර්ග දෙකකුත් කියවුණා නේද? දැන් මේ ටේබල්නේ හදන්න කියන්නේ. ටේබල් වර්ග දෙකක් කියවුණා. ඒ දෙක මොකද්ද කියන්නකො ඉස්සෙල්ලා? අදහසක් නැද්ද? චූටි හරි බලමු. රවුම් මේස 3 ගානේ 3ක් කොහොමද ඉතින් හරි
රවුම් මේස කියලා ඒක හරි රවුම් මේස කොහොමද තියන්නේ කිව්වේ? කොච්චරද තියන්නේ කිව්වේ? කොහොමද තියන්නේ කිව්වේ කියන එක තේරුණාද එතන කියන විදිහ? 3 ගානේ පැයිලි 3. අන්න හරි. 3 ගානේ පේළු 3ක්. 3 ගානේ පේළු 3ක් තියන්න කිව්වේ මොනවාද? මේ රවුම් මේස. රවුම් මේසනේ. කොයි පැත්තෙන් වගේද තියන්න කිව්වේ? මයේ ඉදිරි පස්සෙන්. හරි. මයි කියලා අඳුරගත්තේ කොහොමද? මයි කියලා එතන කියෙන්නේ නැහැ නේද? ඒක අඳුරගත්තේ කොහොමද? පිටිපස්සේ හිඩසක් තියන්න කිව්වනේ. ස්පේස් එකක් එතකොට තියන්න කිව්වා. පිටිපස්සේ හිඩස් තියන්න ඕන නම් කොයි පැත්තට වෙන්නද තියන්න ඕනේ? ඉස්සරහා පැත්තට වෙන්න තමයි තියන්න ඕනේ. දැන් මේ ඉස්සෙල්ලාම උෂිරෝ මේ වයි ටික බලාගෙන ඉන්නකෝ. මේ තියෙන්නේ උෂිරෝ. ඒ කියන්නේ පිටිපස්සනේ. මේ මයි. ඒ කියන්නේ ඉදිරියට වෙන්න වගේ. මේ උෂිරෝ කියන හරියේ හිඩස් තියන්න කියලා කිව්වේ. එතකොට අපි තියන්න ඕනේ මේ මයි කියන පැත්තෙන්නේ. ඒ කියන්නේ ඉස්සරහට වෙන්න වගේ තමයි තියන්න ඕනේ. පිටිපස්සේ හිඩස් තියන්න කියලා කියුණා ඒකේ. එතකොට ඔය රවුන්ඩ් ටේබල් ටික තියෙවෙන්න ඕනේ. උෂිරෝ එකේ හිඩස් තියන්න කිව්වනම් ටිකක් ඉස්සරහට වෙන්න. ඒ කියන්නේ මයේ පැත්තේ තමයි තියෙවෙන්න ඕනේ. හරි ඒක කතා කරමු දැන් නේද? ඔන්න බලන්න. ඒක තියෙනවා තේබුරුවා දෝයත්තේ නරබේ මස්කා. ටේබල් කොයි විදිහටද කොහොමද පෙළගස්සන්නේ කියලා අහනවා. මරුයි තේබුරුවෝ කියූකෝ දෂ්තේ. ඒ කියන්නේ රවුන්ඩ් ටේබල් 9ක් අරගෙන ඔතන කෝ කියන්නේ අර ගණන් කරන එක ආකාරය දාලා තියෙන්නේ. මේ රවුන්ඩ් ටේබල් 9ක් අරගෙන ඔන්න බලන්න මිද්සු සුද්සු සන් රෙත්සුනී නරබිත කුදසායි. හරි. කාටද මතක මේ සුද්සු කියන එක? සුද්සු කියලා කිව්වේ මොකද්ද? සුද්සු කියලා කිව්වේ මතක නැහැ. මේ මෙලෝඩියක් මතක නැහැ. අර බැගින් කියලා කිව්වේනේ. මතක ඇති පාඩම චොකලට් කේක්ද මන්ද චීස් කේක්ද මන්ද ඒ දෙකෙන් දෙක බැගින් දෙන්න කියලා කිව්වා. එතකොට ආවෙත් ඔය සුද්සු කියන එක. එතකොට මෙතන සුද්සු කියලා කියන්නේ බැගින් කියන අදහස. එතකොට බලන්න මිත්සු සුත්සු 3 බැගින් සන් රෙත්සු. රෙත්සු කියලා කියන්නේ අර අපි පේලි කියලා කියන්නේනේ. එතකොට සන් රෙත්සු කියලා කියන්නේ පේලි 3ක් නරබිති කුදසායි පෙළගස්සන්න කියලා කියනවා. 3 බැගින් ඒ කියන්නේ අර රවුම් මේස 9ක් අරගෙන 3 බැගින් පේලි 3ක් පෙළගස්සන්න කියලා කියන්නේ. හරි. ඊට පස්සේ කියන එක බලන්න යොකොනි මිත්සු නරබෙතේ සන් රෙත්සු මේ එයා ඒක කන්ෆර්ම් කරගන්නවා. තකින් තුන බැගින් පෙළගස්වන්න පේලි 3කට නේද කියලා අහනවා. සෝදෙස් ඔව් දේ ඔශිරොනි ස්පේසුවෝ අකෙති කුදසායි. අන්න එතනින් තමයි ඊට පස්සේ කොහෙන්ද තියන්න ඕනේ කියන එක අල්ලගන්නේ. යොකෝ පැත්තකින් තියන්න කිව්ව එක හරි. ඒ කියන්නේ අර මේ පැත්තට වෙන්න වගේ තියන්න කියලා කියනවා. හැබැයි කියන්නේ කොහොමද? උශිරුණු ස්පේසුවෝ අකෙති කුදසායි. මේ පිටිපස්සෙන් හිඩස් තියන්න කියලා කියනවා. ස්පේස් එකක් තියන්න කියලා කියනවා. හරි. දැන් එතකොට කොයි විදිහටද එන්න ඕනේ? මේ රවුම් මේස සෙට් එක එන්න ඕනේ මෙහෙම. මෙන්න මේ පැත්තට වෙන්න තියන්න කියලානේ කියන්නේ මේ. එතකොට උෂිරෝ කියන පැත්තේ
හිඩස් තියන්න කියලාත් කියනවා. එතකොට දැන් තියන්න කියලා කියන්නේ රවුම් මේස 3 බැගින් පේලි 3ක්. එතකොට එන්න ඕනේ මෙහෙම අර මේක අඳින්න නම් බෑ හිඩස් තියෙන අඳින්න බැරි වෙයි මට. ඔන්න ඔහොම 3 එන්න ඕනේ පේලියට. මෙන්න මේ සයිඩ් එකේ මෙන්න මේ සයිඩ් එකේ හිඩස් තියන්න කියලා කිව්වා. පිටිපස්සට වෙන්න හිඩස් තියන්න කියලා කිව්වා. ස්පේස් එකක් තියන්න කිව්වනේ. හරි. ওই ටික විදිහට තමයි එන්නේ මේ රවුම් මේස ටික. ඊට පස්සේ මොකද්ද කියන්නේ? අතෝ ඒ වගේම ඉරිගුචිනෝ යොකු මේ ඇතුළත් වෙන දොරේ අසල යොකු කියලා කියන්නේ අසල පැත්තෙන් හයිත්තේ හිදොරිනි. හයිත්තේ කියලා කියන්නේ ඇතුල් වෙලා හිදරිනි. වම් පැත්තේ ඇතුල් වෙලා වම් පැත්තේ ශිකකුයි නගයි තේබුරු ඔහිතොත්සු ඔහිතේ කුදසායි. ශිකකුයි කියලා කියන්නේ මේ අර හතරස් හැඩේ තියෙනනේ ඍජු කෝණාශ්‍රාකාර හැඩේ තියෙන්නේ. අන්න ඒ වගේ මේසයක් තියන්න කියලා කියන එක මේසයක් තියන්න කියලා කියන්නේ හිතොත්සුනේ තියෙන්නේ. කොයි හරියට වෙන්නද? ඇතුල් වෙලා වම් පැත්තේ අයිනට වෙන්න කියලා තමයි කියන්නේ. එතකොට කොහොමද තියෙවෙන්න ඕනේ? මෙන්න මේ හරියෙන් තියෙවෙන්න ඕන. කොහොම නේද? හරිද? ඔව් සෙන්ස්. හරි නේද අනිත් අය? හරි සෙන්සේ. ඉරිගුචි එකෙන් ඇතුල් වෙලා හයිත්තේ වෙලා තමා වම් පැත්තේ. එතකොට ඔය සයිඩ් එකේ තමයි තියෙවෙන්න ඕන මේසෙ. ඒත් තියන්න ඕනේ ටිකක් අර මේ මොනවාද මේ ඉරිගුචු එකට මේ පැත්තෙන් වගේ නේ යොකෝ ඒ ගාවම වගේ අසල කියලා කියද්දි ඒක ටිකක් මෙන්න මේ හරියට ටිකක් ලං වෙන්න ඕනේ. හරි. ওই විදිහට තමයි එන්නේ රූපේ. හරි ඉස්සරහට යමු. ඊළඟ එකේ තියෙන්නේ මේ කවුදනේ ඉන්නේ අරිසනුයි නිෂිමුරා කියන සන්ලා දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්න මේ මීටින් කයිගිනු ජුන්බියෝ ශිමස් මීටින් එකකට සූදානම් වෙනවා. නෑ මීටින් එකක් සූදානම් කරනවා. එතකොට මේ දෙන්නට වැඩ වගේක් පැවරෙනවා කරන්න. අරිසන්ට සහ නිෂිමුරි සන්ට. හරිද? එතකොට එයාලට වෙන වෙනම පැවරෙන වැඩ ටික මේ ABCD සෙට් එකෙන් රූප අදාළ රූප තෝරන්න තියෙන්නේ. ඔඩියෝ එක දාන්නද? හරි සෙන්සි දාන්න. හරි හොඳට අහගෙන ඉන්න කාට මොනා කරන්න කියනවද කියන එක. 会議の準備はどうしますか？アリさんは部屋のセッティング。西村さんは資料の準備をお願いします。アリさんは部屋の机をこの字に並べて、それからパソコンとプロジェクターを準備してください。西村さんは資料を人数分コピーして、机の上に一部ずつ並べてください。飲み物は用意しますか？それは外のお店に頼んだからいいです。ආයෙ දාන්නද? 会議の準備はどうしますか？アリさんは部屋のセッティング。西村さんは資料の準備をお願いします。アリさんは部屋の机をこの字に並べて、それからパソコンとプロジェクターを準備してください。西村さんは資料を人数分コピーして、机の上に
一部ずつ並べてください。飲み物は用意しますか？それは外のお店に頼んだからいいです。හරි. දැන් කියන්න බලන්න අරිසන් මොනවාද අකුරු එන්න ඕනේ? නිශිමුරසන් මොනවාද එන්න ඕනේ? අරිසන් අරිසන් AE නිශිමුරසන් DB. තව අදහස් තියෙනවද? තව නැද්ද? හරි බලමු. එතන කියන්නේ කයිගෙනු ජුන්බිවා දෝෂිමස්කා. මේ මීටින් එකේ සූදානම කොහොමද? අරිසන්වා හේයනෝ සෙත්තිංගු නිශිමුරසන්වා ශිරියෝනු ජුන්බියෝ නිගයිශිමස්. අරිසන් ඔයා මේ කාමරය හෙයා එක සෙට් කරන්න සකස් කරන්න කියලා කියනවා. නිශිමුරසන්ට කියනවා මේ ශිරියෝ කියන්නේ ද්‍රව්‍ය කියනෙව්වා. ඒවා ජුන්බි කරන්න කියලා කියනවා. පෙළ ගස්සන්නන් කියලා කියනවා. ඊට පස්සේ වෙන වෙනම කියනවා යාළගේ වැඩ ටික ආය. අරිසන්වා හේයනෝ tsukuyeo konuji ni narabete sorekara pasukonto purajikuta o junbi shite kudasai. අරිසන් ඔයා මේ කාමරයේ තියෙන අර තුකුය කියලා කියන්නේ මේසනේ. එතන ඔය කෝනෝජි කියලා තියෙන්නේ ඒකේ අදහස තමයි අර U shape U හැඩය කියලා කියන්නේ අන්නේ කාමරයේ තියෙන මේස ටික U හැඩියට නරබිති කරන්නලු පෙළ ගස්වන්නලු. සොරි කරා ඊට පස්සේ පසකොන් මේ කම්පියුටර් එකයි පුරුජිකුත කියලා කියන්නේ ප්‍රොජෙක්ට් එකයි සකස් කරන්න කියලා කියනවා. ඒ කියන්නේ කාටද? අරිසන්ට. එතකොට ඉන්ඩෝනියාට අර U හැඩයට හදන එකක් තියෙන්නේ ඒ නේද? අරිසන්ට ඒනවා. ඊට පස්සේ අර ප්‍රොජෙක්ට් එකයි ඒ සෙට් එක හරි ගස්සන්න කියලා කියවනේ කම්පියුටර් එකයි. එතකොට E කියන එකත් එනවනේ. හරි. අරිසන් හරි. ඊට පස්සේ බලන්න නිශිමුරසන්වා ශිරියෝ ඕ නින්සූබුන් කොපි ශිතේ 机の上に一部ずつ並べてください. ඔතන ඔය නින්සෝබුන් කියලා කියන්නේ එක පුද්ගලයෙක්ට එක බැගින් කියන අදහස. පුද්ගලයන් ගානට අනුව. එතකොට එක්කෙනෙක්ට එකක් හම්බෙනවා. එතන කියන්නේ ශිරියෝ ඕ නින්සුබුන් කොපි ශිතේ. ඒ කියන්නේ ද්‍රව්‍ය පුද්ගලයන්ගේ ගානට අනුව. ඒ කියන්නේ එක එක්කෙනාට හම්බෙන විදිහට කොපි ගහන්න කියලා කියනවා. ඊට පස්සේ කියන එක බලන්න චුකුයන උයේනි ඉචිබු ඉචිබු සුත්සු නරබිති කුදසා. මේසේ උඩ එක බැගින් තියෙන විදිහට පෙළ ගස්සන්න කියලාත් කියනවා. ඒ කියන්නේ නිශිමුරසන්ට. නිශිමුරසන්ට කියන්නේ එතකොට කොපි ටික ගහන්න කියලාත් කිව්වා යාට. එතකොට B එන්න ඕනේ. ඊට පස්සේ අර එක්කිනාට එක බැගින් හිටින විදිහට පෙළ ගස්සන්න කියලාත් කිව්වනේ. එක එක කොපි ෆොටෝ කොපි ටික. එතකොට Dත් එනවා. ඊට පස්සේ අන්තිමට කියන එක බලන්න මේ නිශිමුරා නොමිමුනවා යෝයිෂිමස්කා බොනේවා සූදානම් කරන්නේ කොහොමද? සූදානම කොහොමද බොන જાති ටිකට? ඒ කියන්නේ ඩ්‍රින්ක්ස් වලට. ඒක කියනවා චොරේවා සොතොනු ඔමිසෙනි තනුන්ද කරායි දෙස්. ඒක අර පිට කඩේකට බාර දුන්න හින්දා. ඒක නැත්තම් ඒක දැනුම් දුන්න හින්දා තනුන්ද කියලා කියන්නේ නිකන් අර එයාලට ඒක පැවරුව හින්දා. ඒක දැනුම් දුන්න හින්දා අවුලක් නැහැ කියලා කියනවා. එතකොට මේ නොමිමොනෝ කියන එක ඒ දෙන්නගේ වැඩක් නෙමෙයි. බීම ಜಾති කේස් එක ඒ දෙන්නගේ වැඩක් නෙමෙයි. ඒක අර කඩේකට ඒක දීලා තීරණය කරන්න. හරි. එතකොට අරිසන්ට එන්න ඕනේ A සහ E. නිශිමුරට එන්න ඕනේ BD. Q එක හරිය. හරිද ඒ ටික? හරි සෙන්ස්. හරි නේද? හරි. ඊළඟට තියෙන එක මොකද්ද මේ තියෙන්නේ?
ඔෂිරසෙනො මේරු දැනුම් දීමේ මේල් එක දැනුම් දීමේ ශිරසේ ඔෂිරසේ ඔතන ශිරසේ කියලා කියන දැනුම් දීමේ කියන එක. එතකොට දැනුම් දීමේ මේල් එකක්. මෙතන පල්ලෙහින් දීලා තියෙන්නේ මේල් එකක්, ඊමේල් එකක් යවලා තියෙන්නේ. මෙන්න මේකේ මොනා ගැනද සඳහන් වෙන්නේ කියන එක අපි අඳුන ගන්න ඕනේ. ඇයි මේ ඊමේල් එක දාන්නේ? මොනා සම්බන්ධයෙන්ද කියන එක. ඒ වගේම දැන් මේකේ වෙනස් වෙන දෙයක් තියෙනවා. හරිද? අන්න ඒ වෙනස් වෙන දේවල් මොනවාද කියන එක ලියන්න ඕනේ. වෙනස් වෙන දේවල් මොනවාද? ඒ වෙනස් වුනේ කවදද කොහෙද කියන එකත් ලියන්න ඕනේ. හරි. මෙන්න මෙතන බලන්නකෝ. කෙන්මෙයි කියලා තියෙනවා මෙන්න මෙතන. කෙන්මෙයි කියලා කියන්නේ ප්‍රධාන කාරණාව කියන එක. ඒ කියන්නේ දැන් ඔයාලගේ පළවෙනි ප්‍රශ්නේ. ඇයි මේක මේ මොන සම්බන්ධ මේ ඊමේල් එකක්ද මේ තියෙන්නේ? ඔන්න ඔය ටික. ඔය මෙතන කන්දිය මේ කෙන්මෙයි කියන එක මේ තියෙන්නේ. මේ තියෙන්නේ කෙන්මෙයි කියන එක. ඒ කියන්නේ අදාළ ප්‍රධාන කාරණය. ඊට ඉස්සරහ තියෙන ටික බලමු. උච්චි ආවාසේනෝ නිත්තෙන් හෙන්කෝනෝ ඔෂිරසේ උච්චි ආවාසේනෝ නින්තෙ හෙන්කෝනෝ ඔෂිරසේ. මේ උච්චි ආවාසේ කියලා කියන්නේ අර මීටින් එකක් සිද්ධ කරනවා කියන එකනේ උච්චි ආවාසේ. මේ අදාළ මීටින් එකේ කාලසටහන හෙන්කෝ කියලා කියන්නේ මොකද්ද? හෙන්කෝ කියන්නේ මොකද්ද? මෙන්න මෙතන තියෙන්නේ. හෙන්කෝ කියන්නේ ඒක අර මාරු කරනවා කියන්නේ නේ. වෙනස් කරනවා කියලා කියන්නේ. වෙනස් කිරීමේ දැනුවත් කිරීම කියන එක තමයි උතන තේරුම. රැස්වීම කාලසටහන වෙනස් වීම පිළිබඳ දැනුවත් කිරීම. එතකොට මේක මොනවා සම්බන්ධ මේල් එකක්ද කියලා අහුවාම ඔය උත්තරේ තමයි දාන්න ඕනේ. රැස්වීම කාලසටහන වෙනස් කිරීම පිළිබඳ දැනුවත් කිරීම. හරි මේ මෙතන මේල් එකක තියෙන අඩංගු ටික තියෙන්නේ. ඒ කියන්නේ කාටද යවන්නේ, දිනේ මොකක්ද අන්නේ වගේ දේවල්. හරි මේ ඊට පල්ලෙහා තියෙන ටික අපි බලමු. මේ ටික. මෙන්න මේ ටික. මේ මොකද්ද තියෙන්නේ මෙතන තියෙන්නේ මේ මිනාසන් කියන්නේ හැමෝටම කියන අදහස තියෙන්නේ. හරි ඊට පල්ලෙහින් තියෙන්නේ මොකද්ද බලන්න. මොකක්ද ඒ kanjiය තියෙන්නේ? මේ මොනවාද මේ kanji? රයිෂු රයිෂු ඊට පස්සේ මොකද්ද තියෙන්නේ? කින්යෝබි කින්යෝබිනෝ උච්චි අවසෙවා ඊට පස්සේ මොකද්ද තියෙන්නේ? මොකුයෝබි මොකුයෝබිනෝ ඊට පස්සේ ගෝගෝ ගොගෝනි ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? අර මං ඉස්සෙල්ලා කිව්ව එක හෙන්කෝ kanji. හෙන්කෝ ni narimashitano de oshirase shimasu. Raishu kinyōbi no uchiawase wa mokuyōbi no gogo ni henkou ni narimashita node oshirase shimasu. ඒ කියන්නේ මේ හැමෝටම දැන් මේ පණිවිඩයක් දෙන්න යනවා. ඒක තමයි රයිෂු කින්යෝබි කියන්නේ ලබන සිකුරාදා තියෙන උචියවසේ රැස්වීම මොකුයෝබිනු ගොගෝ බ්‍රහස්පතින්ද මොකුයෝබි කියන්නේ බ්‍රහස්පතින්දා ගොගෝ හවසට හෙන්කෝ කරලා තියනවලු මාරු කරලා තියෙනවලු. අන්න ඒ බව දන්වන්න කැමතියි කියලා කියනවා. එතකොට මේක මොනවා සම්බන්ධ එකක්ද මේ රැස්වීමේ තියෙන දිනේ වෙනස් කිරීම සම්බන්ධ දෙයක්. එතකොට සිකුරාදා තිබ්බ රැස්වීම බ්‍රහස්පතින්දා ගොගෝ පස්වරුවට දාගන්න එකක් ගැන තමයි මෙතන කතා කරන්නේ. හරි. ඊට පස්සේ බලන්න ඔන්න දිනේ අරව මේව ටික දීලා තියෙනවා. මේ දිනේ සහ වේලාව දීලා තියෙනවා. 10 වෙනි මාසේ 16 නේ ජූරොක්කා
කවද දවසක්ද ඒ? දැන් මොකු තේරුණා නම් කියන්න කවද වෙන්න ඕනද? මොකු යෝමි. මොක්කු යෝබි වෙන්න ඕනනේ. මොක්කු යෝබි දවසට මාරු කරගන්නවා කිව්වේ. දෙකේ ඉඳන් 3 වෙනකන් තමයි තියෙන්නේ. හරි ඊට පස්සේ බෂෝ එක තියෙනවනේ. මෙන්න බලන්න බෂෝ එක. බෂෝ එක තියෙනවා. එතන මොකක්ද ඒ තියෙන්නේ? ඔතන දයි ඔය දයිගෝ කයිගිෂිත්සු කියලා තියෙන්නේ. ඒ කියන්නේ පස්වෙනි තට්ටුවේ සම්මන්ත්‍රණ ශාලාවේ. පස්වෙනි තට්ටුවේ සම්මන්ත්‍රණ ශාලාවේ තියෙන්නේ ඊට පස්සේ මොකක්ද ඔය තියෙන්නේ? බෂෝමු හෙන්කෝනේ නරිමස්තනොදේ ඒ මොකද්ද තියෙන්නේ? මේ මොකද්ද තියෙන්නේ? ටූයි ගොච්චූයි කුදසායි. බෂෝමෝ හෙන්කෝනි නරිමස්තනොදේ ගොච්චූයි කුදසායි. බෂෝ එකත් වෙනස් කරලා තියෙන හින්දා ඒ පිළිබඳ සැලකිලිමත් වෙන්න කියලාත් කියනවා. යොරුෂිකෝනි ගායිෂිමස්. හරි. එතකොට මේකේ හෙන්කෝ වෙලා තියෙන දේවල් මොනවාද? වෙනස් වෙලා තියෙන දේවල්. දවසයි ස්ථානයයි කියන දිනයයි ඒ ටික වෙනස් වෙලා තියෙනවා. එතකොට දවස් ඇවිල්ලා තියෙන්නේ මුකුයෝබි දවසකට වෙලාව තියෙන 2 ඉඳන් 15 වෙනකන් ස්ථානයත් වෙනස් වෙලා කියලා මෙතනින් සඳහන් කරනවා. එතකොට ස්ථානය තමයි අර දයිගෝ කයිගේ ශිත්සු 5 වෙනි මහලේ තියෙන සම්මන්ත්‍රණ ශාලාවේ. හරි ওই ටික තමයි ඕකේ තියෙන්නේ. ඕකිනුත් ඔයාලා දැනගන්න ඕනේ මොකක්ම හරි දුන්නොත් බලන්න දවසයි වෙලාවයි බෂෝ එකයි අදාළ කාරණේයි ගැන තමයි වැඩි අවධානයක් දීලා තියෙන්නේ. එතකොට ඒ සම්බන්ධව තියෙන ওই කංජි අරම මේවා ටික බලාගෙන යන්න. මේක තමයි මට කියන්න තියෙන්නේ. කියන්නේ දවස් ටික එහෙම හොඳට බලාගන්න. දැන් දවස් බැරි අය එදා මට අහු වුණා. ඉරිදට කියනවා එක එක එව්වා. නේ ඒවා පැටලෙනවා එතනට ගියාම බොරු නෙමේ. ඒ හින්දා අර හොඳට බලලම පුරුදු වෙලා යන්න කංජිය මෙන්න මේකයි කියන එක. හරි පළවෙනි ග්‍රැමර් එකට යමු. මේ එන් දෙස් ගා කියන එකනේ. මතකද verb එකේ තයින් දෙස් ගා කියන එක කලින් හම්බුණා. ඊට පස්සේ තේ මිතයින් දෙස් ගා කියන එක කරලා බලන්නම් කියන එක අහු වුණා. ඊට පස්සේ තයින් දෙස් ගා කියන එක අහු වුණා. අන්න ඒකෙම තමයි ඕකත් මෙව වෙලා තියෙන එන් දෙස් ගා. අපි බලමු පළවෙනි උදාහරණේ. වැඩි හිතන්න එපා මේවා මේ හැමතිස්සෙම මෙන්න මේකමයි කියලා සිංහලෙන් කියන්න බෑ මේ ජපන් වල තේරුම. මෙන්න මේකමයි මේකට එන්නේ කියලා. තේරුණාද? පළවෙනි එක බලන්න. කයිගි ශිත්සුනෝ දෙන්කිගා සුකනයින් දෙස්කා. ඔතන කියන්නේ දැන් මේ සම්මන්ත්‍රණ ශාලාවේ තියෙන ලයිට් එක සුකනයින් දෙස්කා වැඩ කරන්නේ නැහැ කියන එකනේ. වැඩ කරන්නේ නැහැ. දැන් උත්තන ඔය ඉන්දෙස් ගා කියන එකේ අදහස මෙන්න මේක වැඩ කරන්නේ නැහැ. ඒ தত্ত্বය අනිත් එක්කිනාට කියනවා මොන හරි දෙයක්. ඒක හැන්ඩල් කරන්න දෙයක් බලාපොරොත්තු වීමේ අදහසයි. තේරුණාද? පොෂීන් දෙස් ගා කිව්වා මෙන්න මේක මට ඕනේ මේක ගන්න තැනක් මන් දන්නේ නැහැ අනිත් කෙනාගෙන් බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ ඔය තේමිතයින් දෙස්කක් කරලා බලන්න ඕනේ කරලා බලන්න විදිහක් ගැන අනිත් එක්කෙනාගෙන් බලාපොරොත්තු වෙනවා. දැන් මෙතනත් ඒ වගේම තේරුමක් තමා තියෙන්නේ. දැන් අපිට ඕක කතා කරද්දි මෙන්න මෙහෙමයි කියලා කියන්න බෑනේ. දැන් ඕක කිව්වට පස්සේ අදහස ඒකයි ඔලුවට ගන්න ඕනේ. සම්මන්ත්‍රණ ශාලාවේ ලයිට් එක වැඩ කරන්නේ නැහැ කියලා කියනවා. එතකොට ඒකෙන් කියවෙන්නේ මේකෙන් අනිත් කෙනා ඒක හැන්ඩල් කරන දෙයක් මෙහා බලාපොරොත්තු වෙනවා. කියයි කියලා. මොන හරිම දෙයක් කියයි කියන එක බලාපොරොත්තු වෙනවා අනිත් කෙනාගේ. හරි මෙතන බලන්නකො. අනෝ එයාකොන්ගත් සුකනයින් දෙස්කා. සමාවෙන්න මේ එයාකොන් එක වැඩ කරන්නේ නැහැ. එතනින් බලාපොරොත්තු වෙනවා ඒකට පිළියමක් දෙයි කියලා. අනිත් ඒක තමයි මෙහෙම තියෙන්නේ මේ.
ජා ගියෝෂණි දෙන්වා ශිතේ කුදසායි. එහෙනම් ගියෝෂට කෝල් කරලා බලන්න කෝල් කරන්න කියලා කියනවා. මොකක් හරිම පිළියමක් දුන්නා නේද? මොන හරිම දෙයක් කිව්වා. දැක්කනේ මොන හරිම දෙයක් එතන කියවුණා. මෙතන මොකද්ද කියන්නේ? නක්කුනරු තියෙන්නේ. ඒ කියන්නේ අර අවසන් වෙලා ඉවර වෙලා වගේ අදහසක් තියෙන්නේ. කොපීනෝ කමි. නකුනත්තන් දෙස්කා. කොපි කරන අර කමි කියන්නේ කඩදාසි papers නකුනත්තන් දෙස්කා. ඉවර වෙලා ඒකට පිළියමක් බලාපොරොත්තු වෙනවා. ඔන්න බාන්න පිළියම. ජාසෝකුනි තොරිනි ඉත්තේ කුරෙරු. එහෙනම් අර ගබඩාවේ තියලා තියෙන ටික අරගෙන එන්න කියලා කියනවනේ. ඔයාලට ඒක තේරුණාද? තේරුණාද මේක? ඔව් සෙන්සි. මේ මෙතන නයි ෆෝම් එක හදාගන්න විදිහ තියෙන්නේ. ඒක ඔයාලා බලාගන්න. නයි ෆෝම් හදාගන්න එක මතකයිනේ. ඒක ඒ ටික බලාගන්න. හරි. මෙතන මොකද්ද මේ සෝදෙස් වලින් කියවෙන්නේ? මේ කියන්නේ මෙතනදී මේ සෝදෙස් කියලා කියන්නේ නිකන් අර වගේ කියන අදහසනේ. verb එකේ සෝදෙස්. ඒකෙත් මස් ඉවත් වෙලා තමයි සෝදෙස් කියන එක එන්නේ. දොනෝ ගුරයි කකරි සෝදෙස්කා. කොච්චර වෙලාවක් යයිද කියලා අපි අහන්නේ. කොච්චර වෙලාවක් යයිද? නැත්තම් කොච්චර වෙලාවක් ගත වෙයිද? අන්න එහෙම. ගත වෙයි වගේද? අන්න එහෙම කියන්න පුළුවන්. මෙතන මොකද්ද මේ තියෙන්නේ? අතෝ ජුප්පුන් ගුරයිදේ ඔවාරි සෝදෙස්. ඒ හැම එකේම අදාළ verb එකේ මස් ඉවත් කරලා තමයි සෝදෙස් එක ඇවිල්ලා තියෙන්නේ. එතකොට උතන අතෝ ජුප්පුන් ගුරයිදේ ඔවාරි සෝදෙස් කියන එකේ තේරුම තමයි තව විනාඩි 10කින් විතර ඉවර වෙයි කියන අදහස. තව විනාඩි 10කින් විතර ඉවර වෙයි. හා මෙතන මොකද්ද මේ තියෙන්නේ? හිතොරිදේ දෙකිසෝ දෙස්කා. තනියම කරන්න පුළුවන්ද? තනියම කරන්න පුළුවන් කියලා පුළුවන් වෙයිද? තනියම කරන්න පුළුවන් වෙයිද? අන්න එහෙම අහන විදිහක් තමයි ඔය තියෙන්නේ. එතන හයි දයිජෝබු දෙස් අවුලක් නැහැ කියලා කියනවා. මේක එච්චර දෙයක් නෑ මේ සෝදෙස් පාවිච්චි වෙන විදිහ මෙතන තියෙන්නේ. මේ මොකද්ද තියෙන්නේ? verb එකේ තයි ඊට පස්සේ තොකිනේ. verb එකේ තයි කිව්වහම මොකද්ද? කියන්න verb එකේ තයි දැම්මත් මොකද්ද වෙන්නේ? ඕනි අවශ්‍යතාවක්. තබෙතයි කණ්ඩ ඕනිනේ. අන්න එහෙම. ඕනි අවශ්‍යයි කියන්න තමයි ඔය තයි කියන එක පාවිච්චි කරන්නේ. ඊට පස්සේ දානවා තොකි. විට තබෙතයි තොකි කණ්ඩ ඕනේ උනහම නැත්තම් කන්න ඕනේ වෙලාවට හැම තිස්සෙම ඔය තොකි කියන එක විට කියන අදහසින්ම ගන්න එපා. ඒක දැන් යෙදෙන වාක්‍යත් එක්ක ඒකේ කියන්නේ අපි සිංහලෙන් කියන විදිය වෙනස් වෙනවා. නේ තබෙතයි තොකි ටික කිව්වහම නිකන් අර කන්න ඕනේ වෙලාවට වගේනේ. කන්න ඕනේ වුණාම අන්න එහෙම කියන්නේ. හරි මෙතන බලන්න. පළවෙනි උදාහරණේ බලන්නකො. එතකොට ඔයාලා ඔය verb එකේ තයි හදාගන්න විදිය දන්නේ නැහැ. මම සයින් කරලා ඒ කේස් එක දාන්න ඕනේ තයි දාන එක. මේකත් නටනව නේද? හරි. රියෝමොන් කොපි ශිතයි තොකිවා දෝ සුරෙබයි දෙස්කා.
රියෝමෙන් කොපි ශිතයි තොකි තොකි වා දෝසුරබයි දෙස් කා? පැති දෙකම කොපි කරගන්න ඕනේ වුණාම කොපි කරගන්න ඕනි වෙලාවට දෝසුරබයි දෙස් කා? මොකද කරන්න ඕනේ නැත්තම් කොහොම කළොත් හොඳයිද? ඔය දෝසුරබයි දෙස් කා කියන එක පොලයිට් ක්‍රමයක්. කොහොම කරොත් හොඳයිද? කොහොම කර යුතුයිද කියන එක වගේ අහද්දි නිකන් අර අනිත් දේවල් වලට වැඩිය මේක ටිකක් පොලයිට්. මෙතනනේ දැන් ග්‍රැමර් එක තියෙන්නේ. රියෝමෙන් කොපි ශිතයි තොකිවා. ශිමස් කොපි ශිමස් කියලා කියන්නේ කොපි ගහනවා කියන අදහසනේ. කොපි ශිතයි කියලා කිව්වහම කොපි කරන්න ඕනේ තොකි උනහම වෙලාවට. අන්න ඒ වගේ අදහසක් තියෙන්නේ. රියෝමෙන් කොපි ශිතයි තොකිවා. දෙපැත්තම මේ කොපි කියන්නේ ෆොටෝ කොපි ගහගන්න ඕනි වුණාම ඕන වෙලාවට කොපි කරන්න ඕනි වෙලාවට දෝසුරබයි දෙස් කා? මොකද කරන්න ඕනේ කියන්නේ කොහොම කළ යුතුයිද? අන්න ඒ වගේ අදහසක් තියෙන්නේ එතන. පල්ලෙහ එක බලන්නකෝ. මේ මොකද තියෙන්නේ? කකුදයි කොපි ශිතයි තොකිව දෝසුරබයි දෙස් කා? කකුදයි කියලා කියන්නේ අර ලොකු කරලා කොපි ගහන්නේ. අන්න එහෙම ලොකු කරලා කොපි ගහන්න ඕනි වෙලාවට දෝසුරබයි දෙස් කා? කොහොම කරන්න ඕනේද? කොහොම කළ යුතුයිද? එතනක් තියෙන්නේ ශිතයි තොකිනේ. ඊළඟ එක බලන්න. ඒක තියෙන්නේ කොන බොතන්නෝ ශිත කුදසයි. ඒ කියන්නේ මේ බටන් එක ඔබන්න කියලානේ කියන්නේ. හරි මේක තේරුණාද? මෙන්න මේ ක්‍රියාව කරන්න ඕනේ වුණාම කරන්න ඕනේ වෙලාවට කරන්න ඕනේ වෙලාවට කියන්න වගේ තමයි උතන අදහස එන්නේ. තේරුණාද? ඔව් සෙන්සි. මෙතන මොකද්ද මේ තියෙන්නේ? verb එකේ රූ කියලා කියන්නේ ඩික්ෂනරි ෆෝම් එක. ඊට පස්සේ මේ තෝ කියන අකුර දාලා තියෙනවා. ඔතන අදහස මෙන්න මේ ක්‍රියාව කරනවත් සමග කියන්න වගේ. කරන ගමන් මේ අනිත් ක්‍රියාවක් කරනවා. මෙතන මේ කමාව දාලා එහා පැත්තට තියෙන්නේ තව ඉදිරියට තියෙනවා කියන්නනේ. එතකොට මේකේ අදහස තමයි අදහස ඔලුවට ගන්න. මෙන්න මේ ක්‍රියාව කරනවත් සමගම මේ අනිත් ක්‍රියාව එහාට තියෙන ක්‍රියාව කරනවා කියන අදහස. මේ verb එක කරනවත් එක්කම මේ අනිත් එහාට තියෙන ක්‍රියාව සිද්ධ වෙනවා. මේ මෙතනින් B තිබ්බොත් මේ හරියෙන් A තිබ්බොත් මේ A ක්‍රියාව කරනවත් සමගම එක්කම කියන්න වගේ තමයි උතන තෝ කියන එක අදහස වෙන්නේ. A ක්‍රියාව කරනවත් එක්කම B සිදු වෙනවා කියන වගේ අදහසක් තියෙන්නේ. හරිද? පළවෙනි එක බලන්නකෝ. කොනෝ ස්ථාතු බොතන්නෝ ඔසුතෝ කොපි ගා හජිමරිමස්. මේ ස්ටාර්ට් බටන් එක ඔබනවත් එක්කම කොපි වෙන්න එක පටන් ගන්නවා. ඒ කියන්නේ කොපි ගහන එක පටන් ගන්නවා කියලා තමයි කියන්නේ. තේරුණාද? මේ ස්ටාර්ට් බටන් එක ඔබනවත් එක්කම කොපි කරගන්න පුළුවන්. කොපි කරන එක පටන් ගන්නවා. පටන් ගන්නවා කියන්න මෙපා. කොපි කරගන්න පුළුවන්. කොපි වෙනවා. කොපීස් ගැහෙනවා. මේක බලන්න. කොන බොතන්නෝ ඔසුතෝ කරා කොපි ගා දෙකිමස්. මේ බොටන් එක ඔබනවත් එක්කම කලර් කොපි ගහගන්න පුළුවන්.
නැත්තම් මේ බටන් එක එබුවාම කලර් කොපි කරගන්න පුළුවන්. අර කනෙක්ට් වීමක් තියෙන්නේ නේ වාක්‍ය දෙක. ඊළඟ එක මොකද්ද තියෙන්නේ? කොනොතොයිරිවා කොකුනෙත්තේ ඕ කසසුතෝ මිසුගා නගරිමස්. ඒ කියන්නේ මොකද්ද? කොනොතොයිරිවා මේ ටොයිලට් එක කොනොනිත්තේ ඕ කසසුතෝ මේ ටොයිලට් එකේ මෙන්න මෙතනට අත තියෙනවත් එක්කම මිසුගා නගරිමස්. වතුර ගලාගෙන යනවා. මේ ටොයිලට් එකේ මෙන්න මෙතනට තේ අත කසසු අර තියනවත් එක්කම තෝ මිසුගා නගරිමස්. වතුර ගලන් යනවා. තේරුණාද? ඔය උතන කසසු කියලා කියන්නේ කසාෂී මස්. ඒ කියන්නේ අර නිකන් අර අපි කියන්නේ හෑන්ඩ් ඕවර් කියන්නේ නේ. අත තබනවා කියලා කියන්නේ. අත තියනවා කියලා කියන්නේ නේ. අන්න ඒක. මිසුගා නගරිමස් කියලා කියන්නේ වතුර අර ගලාගෙන යනවා කියන අදහස. හරි ඒක තේරුණාද? ඒක හරිද? මට කියන්න බෑනේ ඒක හරිද කියලා. කලින් කතා කරපු එක හරිද? හරි සෙන්සි. හරි. මෙතන තියෙන්නේ අර මං කිව්ව දේ. හරිද? දැන් උතන අදහස වෙන්නේ හයි කියලා උත්තර දුන්නා කියලා ඔව් කියන්නේ අර නිකන් අපි කියන්නේ අර ඇත්තේ අනාර්ථයනේ නේ. එතකොට ඊයේ කියලා කිව්වහම නැහැයි කියන්න වගේනේ. දැන් මේ ආකාරයේදී මේ සරලම දෙයක් අපි නිකන් මේ කතා කරද්දි පාවිච්චි කරන විදිහනේ. මොන හරි දෙයක් හයි කියලා මේ අවස්ථාවේදී කියන්නේ ඒක නෙගටිව් අර්ථයක් තමයි තියෙන්නේ. ඊයේ කියලා කියන්නේ නැති අනර්ථයක් මේක පොසිටිව් අර්ථයක් තියෙන්නේ. ඒ කියන්නේ ඔව් කියන්න වගේ. ඔන්න බලන්න. කොපීකි තුකත්ත කොතු නයි දෙස්කා කොපි මැෂින් එකක් කලින් පාවිච්චි කරලා නැද්ද? නැද්ද කියලා තමයි අහන්නේ. නැද්ද කියලානේ අහන්නේ. හයි. එතන හයි කියලා කිව්වේ නැහැ කියන එක. එතන හයි කියලා කිව්වේ නැහැ. ආයේ නයිදෙස් කියලාත් කියනවා. ඒ කියන්නේ නැහැ කියන එකනේ කොහොමත්. දැන් මෙතන හයි කියන එක බලන්නකෝ. ඒ කියන්නේ නැහැ කියන අර්ථය තමයි එතන තියෙන්නේ. මේක මේ මොන්ඩිසෝරි ළමයිට වගේ මේ ඔයාලට තේරෙනවන්නේ මොන හරි දෙයක් නැද්ද කියලා ඇහුවාම ඔව් කියලා කියන එකකින් කියවෙන්නේ එක නෑ කියන එක නෙනේ. කලින් කොපි මැෂින් එකක් මේ පාවිච්චි කරලා නැද්ද? හයි. හයි කියලා කියන්නේ නැහැ කියන අදහස එතන නෑ. නෝ. මේ තියෙන්නේ. ඒක තේරුණාද? ඒක තේරුණාද? ඔව් සෙන්සි. ඔව් තේරෙනවනේ මේක නිකම් එක වසර ළමයිට වගේ. හරි මෙතන බලන්නකෝ. මේ මොකද්ද තියෙන්නේ? この機械前に使ったことないですか? මේ මැෂින් එක මයේනි කලින් පාවිච්චි කරලා නැද්ද? හයි. ඒ කියන්නේ නැහැ කියන එක. ඉචිදෝමෝ අරිමසින් එකපාරක්වත් නැහැ කියලා ආයි කියන. මේ මැෂින් එක කලින් පාවිච්චි කරලා නැද්ද? හයි. ආයි හයි කියලා කියන්නේ එතන නැහැ කියන අර්ථය. එකපාරක්වත් නැහැ කියලා ආයි කියනවා. ඉචිදෝමෝ අරිමසින්. හරි මේකට මේ මැෂින් එක කලින් පාවිච්චි කරලා නැද්ද කියලා හද්දි ඊයේ කියලා කිව්වොත් ඒකේ අදහස මොකද්ද? ඔව් කියන එක. එතකොට ඒකේ අදහස මොකද්ද? ඒ කියන්නේ පාවිච්චි කරලා නැද්ද කියලා හද්දි ඊයේ කියලා කිව්වහම පාවිච්චි කරලා තියෙනවා කියලා.
පාවිච්චි කරලා තියෙනවා කියන එක තමයි එතන කියවෙන්නේ. වතශි ව මයනි ඉචිදෝ චුකත්ත කොතුගාරිමස්. මම කලින් එකපාරක් පාවිච්චි කරලා තියෙනවා. තේරුණාද වෙන්න මේකේ ඔය ලොකුවට දීලා තිබ්බට තේරුම? අදහස තේරුණාද? ඔව් සෙන්සර්. තේරුණාද? ඔව්. අනිත් අයට තේරුණාද? කතා කරන්න. ඔව් සෙන්සර්. ඔව් සෙන්සර්. හරිනේ. හරි. එහෙනම් අදට නවත්තනවා දෙක පාඩමයි කරන්න ආවේ. හෙට අනිත් කොටස කරමු. හෙටත් 3ට තමයි ක්ලාස් එක තියෙන්නේ. හරි. එහෙනම් සෙන්සර්. අදට සෙන්සේ පේපර් මේ ක්ලාස් ඔව් පේපර් ප්ලේ ක්ලාස් කියන්න. කියන්න. මට පේපර් ක්ලාස් පටන් ගන්න නැද්ද? පේපර් ක්ලාස් එක 20 නේද? 20. අද 14නේ 20. එතකොට සෙන්සි මේ පොත මේ ඊළඟ පොත ඉවර කරන්න බැරි වුණත් මේ පේපර් කාස් එක තියෙනෝනේ. පේපර් ක්ලාස් එක අනිවාර්යෙන් තියෙනවා. ඒ කියන්නේ ඔයා කියන 3 වෙනි පොතද? ඔව් සෙන්සි. ඔව්. හරි හරි මේක සෙන්සි. නිකන් යන ක්ලාස් එකක් නේ. අරක පෙයිඩ් එකක් නේ. ඒ හින්දා අනිවාර්යෙන් ඒවා පේපර් ක්ලාස් එක තියෙනවා. හරි සෙන්සි. ඒක 20 පටන් ගන්නවා. කංජි ක්ලාස් එක අදද? නෑ සෙන්සර් ඊ පටන් ගත්තා. ඊයේනේ. හරි. හරි. අරක 20 පටන් ගන්නවා. හරි. එහෙනම් අදට ක්ලාස් එක නවත්තනවා.